හද හැමෝටම මේ වීඩියෝන් මම ඔයාලට ඩෙස්කෝඩ් එක ආදේශීය පරිශීලකන මේ කොහොමද දෙන්න කියලා පෙන්වන්න යනවා. උදාහරණයක් විදිහට ඔයාලට මෙහි දැක්කම මේ අකුරු ආදේශය කියලා හිතන්න පුළුවන්. ඒත් මේ ඇත්තටම කිසිම දෙයක් නැහැ වගේ පේනවට පස්සේ මේක ඇත්තටම ආදේශීය අකුරු ටෙක්ස්ට් එකක්. ඔයාලට ඒක පරිශීලකන මේ විදිහට භාවිත කරන්න පුළුවන්. ඉතින් මම මේක මෙතනම කැපි කරගන්නවා. ඔයාලට මේක උදාහරණයක් විදිහට ඔයාලගේ යාළුවන් ටර්ල කරන්නත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මම මෙතනට එල මගේ නම් සිරුවර එක වෙනස් කරනවා. තට්ටු කරන්න. මෙතනට එන්න මේ පහලට යන ඊතලයේ මතකලක් කරන්න ඊට පස්සේ ඊ සිරුවර ප්‍රතිකොට සංස්කරණය කරන්න නේ කියලා තියෙන්න. ඉතින් මෙතන සිරුවර ප්‍රතිකොට යටතීත් මම මගේ නම් අඩුම තරම් කිසිවක් නැති විදිහට වෙනස් කරනවා. ඊට පස්සේ මට මගේ වෙනස්කම් සැලකිය හැකිය. ඉතින් බලන්න ඔයාලට පිරුව එක දැක ගන්න පුළුවන් යාළුවනි. මගේ නම් අතුරුදහන් වෙලා. මට ඉඩ දුන්න කන්ට්‍රෝල් ඔබෙන් මෙන්න දැන් මගේ නම. මම මේක ඇලුවත් බලන්න යාළුවන් මගේ නම් අතුරුදහන් වෙලා දැන් ඔවුන්ට මගේ නම් දැක ගන්න බෑ. මින්න යාළුවන් දැන් ඔයාලට දැක ගන්න පුළුවන් කවුරුත් මගේ නම් දැක ගන්න බෑ. ඒක නිසා මම සමාජික ලයිස්තුව පෙන්නුවත් යාළුවන් ඔයාලට දැක ගන්න පුළුවන් මගේ නම් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා. ඒ වගේම ඔවුන් උත්සාහයෙන් මගේ නම් මතකලක් කරන්න උත්සාහ කළත් ඔවුන්ට කිසිවක් දැක ගන්න බෑ. ඔවුන්ට මේවා සෙවීමටවත් බෑ. ඒ නිසා මේක ඇත්තටම මෙතරම් සල්ලිය සහ පහසුයි. ඔයාලට කැමති නම් මෙහිම අයෝටර්ල කරන්න පුළුවන්. මට හිතෙනවා මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා.